ඔබ සියලු දෙනාටම ආයිබෝවන්. මම ගැස්ටන් රවින් ඩයස් ප්‍රොෆෙෂනල් බයෝමෙඩිකල් එන්ජිනියර් කෙනෙක්. approved by Engineers Australia. සහ Engineers Australia වල මම මෙම්බර් කෙනෙක්. ඔයා මම වගේ එන්ජිනියර් කෙනෙක්ද? නැත්නම් ටෙක්නීෂියන් හෝ නැත්නම් ටෙක්නොලොජිස්ට් වගේ වැඩ කරන එක්කෙනාද? ඔස්ට්‍රේලියා වල ඔයාට මයිග්‍රේට් වෙලා වැඩක් හෝ PR එකක් ගන්න හිතනවද? එහෙනම් අපේ කන්ටැක්ට්ස් නම්බර්ස් දීලා තියෙනවා මෙහි. අපිව කන්ටැක්ට් කරන්න ඔයාලාට අපි ප්‍රොෆෙෂනල් කන්සල්ටේෂන්ස් දෙනවා. ඔයාලාට CDR රිපෝට් එකක් හදාගන්න ඕනේද? එහෙනම් මෙහි වීඩියෝ වල ඔයාලාට අපි අයිඩියාස් ටිකක් දෙන්නේ සහ කන්සල්ටේෂන්ස් විදියට අපිට කතා කරන්න ඕනේ නම් අපිට අනිවාර්යෙන් අපි පල්ලෙහා තියෙන කන්ටැක්ට් නම්බර්ස් වලින් හරහා අපිට කන්ටැක්ට් කරන්න. අපි ප්‍රොෆෙෂනල් විදියට ඔයාලාට කන්ටැක්ට්ස් නැත්නම් ගයිඩන්ස් දෙන්න අපි කැමති වෙනවා. අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ MSA කියන්නේ මොකක්ද කියලා. ඊළඟට අපි බලන්නේ CDR කියන්නේ මොකක්ද? අන්තිමට අපි බලන්නේ ඔයාට අපි කොහොමද උදව් කරන්නේ කියලා. මුලින්ම අපි බලමු MSA කියන්නේ මොකක්ද කියලා. MSA කියන්නේ Migration Skills Assessment කියන එක. Engineers Australia කියන ආයතනය තමා මේක කරන්නේ. ඔස්ට්‍රේලියාවේ ස්කිල්ඩ් වීසා, PR නැත්නම් වර්ක් වීසා ගන්න ඔයාලාට MSA එකක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඔයා ශ්‍රී ලංකා, ඉන්දියා වගේ non-accredited country එකෙන් engineering degree නැත්නම් ඩිප්ලෝමා එක කරගෙන හිටපු එකෙක් නම් ඔයාට CDR pathway එකක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඊළඟට අපි බලමු CDR කියන්නේ මොකක්ද කියලා. CDR කියන්නේ Competency Demonstration Report කියන එක. මේ වගේ රිපෝට් එකක් හදාගන්න ක්‍රම ගොඩක් තියෙනවා. මම එන්ජිනියර් විදියට මේ ප්‍රොජෙක්ට් එක කරා කියලා මුලින්ම අපිට කියන්න පුළුවන්. අපි කියලා වචනයක් පාවිච්චි කරන්න බෑ. මොකද්ද? ඔයා එන්ජිනියර් කෙනෙක් විදියට හෝ ටෙක්නීෂියන් නැත්නම් ටෙක්නොලොජි කෙනෙක් විදියට ඔයා මොකද්ද කරේ කියලා අනිවාර්යෙන් ෆස්ට් පර්සන් එකකින් අනිවාර්යෙන් කතා කරන්න ඕනේ නැත්නම් ලියන්න ඕනේ. එහෙම කියලා අපි කියලා කතා කරන්න බෑ. මොකද්ද? එතකොට ඔයා විතරක් වැඩ කරේ නැහැ. ගොඩක් කට්ටියත් එක්ක එකතු වෙලානේ ඔයා වැඩ කරා කියලා මේ Engineers Australia හිතයි. එතකොට ඔයා අනිවාර්යෙන් රිපෝට් එකක් හදද්දී ඔයා මොකක්ද කරේ කියලා ෆස්ට් පර්සන් එකකින් රිපෝට් එකක් කරන්න ඕනේ. ඊළඟට මේ වගේ රිපෝට්ස් කරන්න ගොඩාක් ස්ටයිල්ස්, පැටර්න්ස්, ක්‍රම ගොඩාක් තියෙනවා. ඔයාලාට අනිවාර්යෙන් ගයිඩන්ස් ඕන නම් අපිව කන්ටැක්ට් කරන්න පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් අපේ කන්ටැක්ට් ඩීටේල්ස් තියෙනවා. ඊළඟට අපේ ස්කිල්ස් කියලා ඔයාට කියන්න බෑ. අනිවාර්යෙන් ඔයා කියන්න ඕනේ ඔයාගේ ස්කිල්ස් මොකද්ද? ඔයාගේ අර ස්කිල්ස් ටිකක් පාවිච්චි කරලා හැදුවේ මොකද්ද? මුහුණ දීපු ප්‍රශ්න ටිකක් මොකද්ද? ස්කිල්ස් ටිකක් පාවිච්චි කරලා ඔයා කොහොමද මුහුණ දීපු ප්‍රශ්න වලට උත්තර දුන්නේ කියලා. ඒ කියන්නේ ආන්සර්ස් දුන්නේ කියලා අනිවාර්යෙන් ඔයා කියන්න ඕනේ. දැන් අපි බලමු CDR එකට තියෙන කොටස් 4කම මොකක්ද කියලා. මුලින්ම CV එකක් හදන්න ඕනේ. CV කියන්නේ ඔයාගේ පාඨමාලාව සහ ඔයාගේ වැඩ ඉතිහාසය කොහොමද ගියේ කියලා ලස්සනට හදන්න ඕනේ. ඊට පස්සේ CPD කියන දේවල් එකක්. CPD කියන්නේ ඔයාගේ ඩිග්‍රී ෆස්ට් ඩිග්‍රී එකක් ඉවර වුණාට පස්සේ මොකක්ද ටෙක්නිකල් ඇක්ටිවිටීස් වල ඔයා හිටියේ කියලා අනිවාර්යෙන් කියන්න ඕනේ. ඒ කියන්නේ වර්ක්ෂොප්ස් හරි නැත්නම් ට්‍රේනින් එකෙන් හරි වෙබිනාර්ස් හරි ඕන දේවල් ටෙක්නිකල් පැත්තට ඔයාගේ නොලෙජ් එක අප්ඩේට් කරන්න මොකක්ද කරේ කියලා අනිවාර්යෙන් දාන්න ඕනේ. ඊට පස්සේ අපි අනිවාර්යෙන් හදන්න ඕනේ කැරියර් එපිසෝඩ්ස් 3. මේ වගේ කැරියර් එපිසෝඩ්ස් 3ට ඔයාගේ ඇකඩමික් ප්‍රොජෙක්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්, ඉන්ඩස්ට්‍රි ප්‍රොජෙක්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්.
අන්තිමට අපි හදන තියනවා සමරි ස්ටේට්මන්ට් කියන දේවල් එක. මේ වගේ සමරි ස්ටේට්මන්ට්ස් වල ගොඩාක් ටෙක්නිකල් තියෙනවා. ඒ කියන්නේ ඔයා දැන් ප්‍රොෆෙෂනල් එන්ජිනියර් විදියට දානවා නම් එයාලා දාලා තියෙනවා ප්‍රොෆෙෂනල් එන්ජිනියර්ස්ලාට තියෙන ස්කිල්ස් මොකක්ද කියලා එයාගේ වෙබ් අඩවියට දාලා තියෙනවා. ඒ වගේ ස්කිල්ස් ඔයා කොහොමද හදාගත්තේ කියලා අනිවාර්යෙන් මේ වගේ සමරි ස්ටේට්මන්ට් එකෙන් ලස්සනට අපි ටෙක්නිකලි ලියන්න ඕනේ. අපි දන්නවා මේ වගේ දේවල් ඔයාට අහනකොට ඔයා මම දන්න තරම් අපිත් මුලින්ම අහනකොට මේ වගේ දේවල් ගොඩක් අමාරු කියලා තමයි අපි හිතුවේ. අපිත් කන්සල්ටේෂන් එකක් ගත්තා. එතකොට අපි ට්‍රේන් වුණා කොහොමද ඔයා වගේ ලස්සන ස්ටුඩන්ට්ස්ලාට ට්‍රේනින්ග්ස් දෙන්න ඕනේ කියලා. අනිවාර්යෙන් අපි ට්‍රේනින්ග්ස් දෙන්න කැමති කන්සල්ටේෂන් එකත් එක්ක අපිත් එක්ක කන්ටැක්ට් වෙලා ඉන්න කතා කරන අපි ඔයාලට ප්‍රොෆෙෂනලි ගයිඩ් කරනවා මේ වගේ සමරි ස්ටේට්මන්ට්ස් එකට ලස්සන හදා ගන්න ඕනේ කියලා. අපි CV එක හොඳටම සරලවට ලියන්න ඕනේ. ඔයා වැඩ කරපු තැන්, පොසිෂන්, ඩියුටිස් ටික ක්ලීන් ෆෝමටිං එකට හරියට ලියන්න ඕනේ. CPD එක කියන්නේ ලර්නිංగ్ ලිස්ට් එකක්. ඔයා ඩිග්‍රී එකකට පස්සේ කරන්න වර්ක්ෂොප්, වෙබිනාර්ස්, ඔන්ලයින් කෝසස් ඒ ටික ඔක්කොම එක ටේබල් එකකින් දාන්න ඕනේ. කැරියර් එපිසෝඩ්ස් වලින් 3ක් ලියන්න ඕනේ. උදාහරණයකට ඔයා කරපු ෆයිනල් ඉයර් ඇකඩමික් ප්‍රොජෙක්ට්ස් ටිකයි, ඉන්ටර්න්ෂිප් එකේ කරපු වැඩ ටිකයි, නැත්නම් කම්පැනි එකේ කරපු ටෙක්නිකල් ප්‍රොජෙක්ට්ස් ටිකත් ලියන්න පුළුවන්. හැබැයි ඒවාට පැටර්න්ස් ටිකක් තියෙනවා. ඒ ටික අඳුර ගන්න ඔයාට කැමති නම් අපේ කන්සල්ටේෂන්ස් ටිකක් ගන්න. ඔයාට අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන්. පල්ලෙහා අපේ WhatsApp නම්බරුත් තියෙනවා. ඒ හරහා අපිට පොඩ්ඩක් කතා කරන්න. ඔයා මේ වගේ රිපෝට්ස් ටික හදනකොට දෙයක් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. එන්ජිනියර්ස් ඔස්ට්‍රේලියා බලන්නේ ඔයාගේ ටෙක්නිකල් ස්කිල්ස් ටිකක් විතරයි. ඔයා ගෲප් එකෙන් මොකක් හරි කරා නම් ඒ ගෲප් එකේ ඇතුලේ ඔයාගේ කන්ට්‍රිබියුෂන්ස් මොකක්ද කියලා ඔයා අනිවාර්යෙන් ලස්සනට ෆස්ට් පර්සන් එකෙන් ලියන්න ඕනේ. ඔයා ફોකස් කරන්නේ ඔයා මොකක්ද කරේ, ඔයා මොකක්ද කන්ට්‍රිබියුට් කළේ කියලා තමයි. ඔයා ගෲප් එකෙන් එකතු වෙලා මොකක්ද කරේ කියලා ලිව්වොත් ඒ වගේ කැරියර් එපිසෝඩ්ස් එච්චරට ඔයාට උදව් දෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඔයා මොකක්ද කරේ කියලා තමයි රිපෝට් එකෙන් ලියන්න ඕනේ. අන්තිමට අපි අනිවාර්යෙන් හදන්න ඕනේ සමරි ස්ටේට්මන්ට්ස් කියලා ඩොකියුමන්ට් එකක්. සමරි ස්ටේට්මන්ට් එකෙන් ඔයා එපිසෝඩ්ස් වල පොයින්ට්ස් ටිකක් හරියට දාන්න ඕනේ. පොඩි උදාහරණයකට කියනවා නම් ඔයා ફોකස් කරන්නේ ප්‍රොෆෙෂනල් එන්ජිනියර් කෙනෙක් වෙන්න නම් PE කියලා ඔයාගේ ස්කිල්ස් ටිකක් හරියට බලලා පොයින්ට්ස් ටිකක් දාන්න ඕනේ. PE 1.1, PE 2.2 එහෙම කියලා ගොඩාක් ස්කිල් ලිස්ට් එකක් තියෙනවා. ඒකෙන් හරියට බලලා ඔයාට හම්බෙච්ච ස්කිල්ස් ටිකක් කොහොමද කියලා ඔයා අනිවාර්යෙන් දාන්න ඕනේ. මේ වගේ PE 1.1, PE 2.2 ඒවට අපි කියන්නේ ස්කිල්ස් කෝඩ්ස් ටිකක් කියලා. ඒවට මැච් වෙන්න හරි සෙට් එකක් දාන්න ඕනේ. හැබැයි අපි දන්නවා මේ වගේ දේවල් ඔයා අහනකොට ඔයා හිතනවා හරි අමාරුයි කියලා. ඒවට තමයි අපි ඔයාලට කන්සල්ටේෂන් සහ උදව්වක් දෙන්න කැමති වෙන්නේ. අනිවාර්යෙන් අපිට කතා කරන්න for our professional consultations වලට. වැරදි වළක්වන්න. ඔයා මේ වගේ රිපෝට් එකක් හදනකොට මේ වගේ දේවල් මතක තියාගන්න ඕනේ. කොපි කරන්න එපා. එන්ජිනියර්ස් ඔස්ට්‍රේලියා ප්ලැජරිසම් චෙක් කරනවා. We did this කියලා කියන්නෙම එපා. I did this කියලා ඔයා ෆස්ට් පර්සන් එකෙන් කියන්න ඕනේ ඔයා කරපු වැඩේ ටික මොකක්ද කියලා. ෆෝමට් එක හරියට ෆලෝ කරන්න ඕනේ. ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙනවා, රීසන්ස් එකේ තියෙනවා. ඒකෙන් හරියට බලලා අපි හරි පැටර්න් එකේ ලියන්න ඕනේ.
අපිට කන්සල්ටේෂන්ස් වලට බුකින් එකක් දාලා කතා කරන්න අනිවාර්යෙන් අපි ඔයාලාට සපෝට්ස් දෙන්න කැමතියි. අපි දෙන සේවාවන් අපි තමා Healthcare Engineering Private Limited කියලා කම්පැනි එක. Engineers Australia approved CDR reports හදන්න full supports දෙන කම්පැනි එකක් ලංකාවේ තියෙන එකක්. ඔයාලාට අපි දෙන්නේ personal consultations, CDR writing and editing support sticker, summary statement guidelines sticker, plagiarism check කරලා ඊට පස්සේ submission වලටත් help එකක් දෙනවා. ඔයාලාට help එකක් ඕනේ නම් අපේ WhatsApp number එකක් දාලා තියෙනවා +947691111820. ඒකෙන් කතා කරන්න නැත්නම් මෙසේජ් එකක් දාන්න මෙන්න මෙහෙමයි මේ වගේ සපෝට්ස් ඕනේ කියලා අනිවාර්යෙන් අපේ ටෙක්නිකල් ටීම් එකෙන් කවුරු හරි ඔයාට කතා කරයි සපෝට්ස් දෙන්න විදිය කොහොමද කියලා කියයි. අපේ ෆ්‍රෙන්ඩ්ලි සර්විසස් ගොඩාක් සතුටුයි. අපේ ෆ්‍රෙන්ඩ්ලි සර්විසස් ඔයා අපේ Google ෆෝම් එකකින් බලන්න පුළුවන්. අපි 5 out of 4.9 star ratings ගන්නවා. අනිවාර්යෙන් ඔයාගේ service and supports guarantee with satisfactions වෙනවා. Engineers Australia වල තියෙන recognition එක ඇයි අවශ්‍යයි කියලා අපි බලනවා. CDR එකේ accept වුණාම ඔයාලාට MIE OST කියන membership එක ලැබෙනවා. MIE OST කියන්නේ Member of Institute of Engineers Australia කියන membership qualification එක. ඒකෙන් ඔස්ට්‍රේලියා වල වැඩට ඇප්ලයි කරනකොට ඔයාට super valuable එකක් හම්බෙනවා. International recognition එකක්. Local experience එක global platform එකකටම change කරන්න එක. එතකොට මේ වගේ දේවල් ඔයාට ගන්න කැමති නම් අපේ consultations ටිකක් ගන්න. අපේ final message එකක්. ඔයාලාට මේ වීඩියෝ එකෙන් ඔයා ගොඩාක් දේවල් ඉගෙන ගත්තොත් අපිට අනිවාර්යෙන් අපි බලන්නේ ඔයාගේ සපෝට්ස් ටික. අපිට අනිවාර්යෙන් WhatsApp එකෙන් හරි නැත්නම් direct line එකෙන් හරි පල්ලෙහා description වල තියෙන number එකෙන් කතා කරන්න. එතකොට අපේ සපෝට්ස් ටික ඔයාට ලැබෙයි. ඊට අමතරව අපේ වීඩියෝ එක like කරන්න, share කරන්න, subscribe කරන්න. WhatsApp එකෙන් අදම connect වෙන්න. ජය වේවා ඔයාගේ Australian migration dream එකට.